මේ තියෙන්නේ තවත් ඒගොල්ලෝ කරපු ඉතාම විශිෂ්ට නිර්මාණයක්. බලන්න painted pot එකක්. මේ pot එක හදලා තියෙන්නේ wheel එකේ සකපෝරුවේ. සකපෝරුව කරකවන ගමන් මේ pot එක හදලා මේක කැරකෙන ගමන්ම paint කරලා තියෙනවා. paint කරලා තියෙන්නේ අර ගුරුගල් කියන ගල් වර්ගය අඹරලා ඒ paint එක තමයි ගාලා තියෙන්නේ. නැත්තම් අවුරුදු 3150ක් තියෙන විදිහක් නැහැ නේ ඔය paint එක. අපි ගෙවල් වල ගාන පාට මාස 6 යනකොට පිච්චිලා යනවානේ. මේකේ paint මුකුත් වෙලා නැහැ. එහෙමම තියෙනවා. පස්සේ අපි මේකේ ටෙක්නොලොජි එක ගැන හොයලා බැලුවා. සාමාන්‍යයෙන් simply ටෙක්නොලොජි එක බලන්නේ මේකේ water absorption එක කොයි වගේද කියලා බලන්න. වතුර කොයිතරම් අවශෝෂණය කරනවද කියලා බලන එක basically අපි බලන්නේ. එතකොට කරන්නේ කොහොමද මේ වලං කෑල්ල අරගෙන හොඳට වේලෙන්න ඇරලා බර කිරනවා. ඊට පස්සේ හොඳට saturate වෙන්න වතුරේ දාලා තියලා තෙත් බර කිරනවා. වියලි බරයි තෙත් බරයි අතර වෙනස තමයි උරාගත් ජලයේ බර. ඒතර සාමාන්‍යයෙන් අද පෝසිලේන්